ඉතින් ළමයි ඕගොල්ලෝ thumbnail එකෙන්ම දන්නවා අද වීඩියෝ එක O level විද්‍යාව පේපර් එක ගොඩ දාන්න නම් අනිවාර්යෙන්ම පාඩම් කරලා තියෙන්න ඕන පාඩම් මොනවාද කියන එක ගැන. මේක අනුමාන වලටත් එහා ගියපු අනිවාර්යෙන්ම ප්‍රශ්න එන පාඩම් ටික තමයි මම අද කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරගන්න. මොකද දැන් කට්ටිය අන්තිම කාලේ අන්තිම මොහොතේනේ ඉන්නේ. ඒගොල්ලන්ටත් උදව්වක් වෙන නිසා. දැන් ළමයි මං කලින් කියලා තියෙනවානේ අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් කරද්දී ඊළඟට පාඩම් කරද්දී පාස් පේපර් වලත් මුලින්ම අවධානය දෙන්න ඕනේ ස්ට්‍රක්චර් ප්‍රශ්න වලට සහ එසේ ප්‍රශ්න වලට කියලා. මොකද ඒ දේවල් ප්‍රැක්ටිස් කරද්දී ඒක පාඩම් කරද්දී ඔටෝම MCQ වලිනුත් වැඩි කොටසක් කවර් වෙන හින්දා. ඉතින් දැන් මම ඕගොල්ලන්ට කියන්න යන්නේ MCQ වල එක ලකුණක් දෙකක් ඇහිඳ ගන්න නෙමෙයි. සම්පූර්ණ ස්ට්‍රක්චර් ප්‍රශ්න සම්පූර්ණ එසේ ප්‍රශ්න කරන්න අනිවාර්යයෙන්ම ප්‍රශ්න එන පාඩම් ටික මොනවාද කියලා. හරි. ඒතර මම පාඩම් ටික කියලා ඊට පස්සේ ඕගොල්ලන්ට කියන්නම් මේ පාඩම් වලත් වැඩි අවධානයක් දෙන්න ඕන අනුමාත්‍රිකා මොනවාද කියන එක ගැන. ඕගොල්ලෝ ළමයි කොලයක් පෑනක් අරගෙන මේ ටික ලියාගත්තොත් ඔයාලට පාඩම් කරද්දී ඒක ලේසි වෙයි. හරිද? දැන් ජීව විද්‍යාව පාඩම් ගත්තම ජීව විද්‍යාව පාඩම් වලින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන පාඩම් ටික බලන්න ඕන. හරි. පළවෙනි එක තමයි 11 වසරේ අන්තිම පාඩම තියෙනවනේ. 15 වෙනි පාඩම. හරි. මේක ජෛව ගෝලය පාඩම. ඊළඟට ඕගොල්ලෝ බලන්න ඕනේ අනිවාර්යයෙන්ම 11 වසර 6 වෙනි පාඩම. ඒ කියන්නේ මානව දේහ ක්‍රියාවලි පාඩම. ඊළඟට 11 වසර දෙවනි පාඩම. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය පාඩම. ඊළඟට ඕගොල්ලෝ පාඩම් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම 10 වසරේ 14 වෙනි පාඩම. හරි. ඒ කියන්නේ ජීවයේ අඛණ්ඩතාවය. ශාකවලට අදාළව සහ ඊළඟට මානව ප්‍රජනනයේ ඒ සම්බන්ධව තියෙන පාඩම. ඊළඟට 10 වසර 13 වෙනි පාඩම. ජෛව ලෝකය ජීවීන්ගේ වර්ගීකරණය ගැන තියෙන පාඩම. එතකොට ජීව විද්‍යාව පාඩම් වලින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ පාඩම් පහ පාඩම් කරන්නම ඕනේ. මොකද මේ පාඩම් පහෙන් ළමයි අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර් ප්‍රශ්නේ වගේම එසේ ප්‍රශ්නෙත් ඕගොල්ලොන්ට ලකුණු භාගයකටත් වඩා එක ප්‍රශ්නකින් ලකුණු භාගයකටත් වඩා වැඩියෙන් ගන්න මේ පාඩම් ටික අනිවාර්යෙන් ඕන වෙනවා. මම පොඩ්ඩක් කියන්නම්කෝ මේ පාඩම් ටික කොයි ප්‍රශ්නවලදීද ඇහෙන්නේ ලකුණු කීයක් වගේ ඕගොල්ලන්ට හම්බෙනවද කියන එක ගැන. දැන් මේ 11 වසරේ 15 වෙනි පාඩම අන්තිම පාඩම ගත්තම ස්ට්‍රක්චර් පළවෙනි ප්‍රශ්නේ එන්නේ මේ පාඩමේ. හරි. එතකොට එතන ලකුණු සම්පූර්ණ 100න් 7.5ක්. හරි. සම්පූර්ණ 100න් 7.5ක්. ඊළඟට 11 වසර 6 වෙනි පාඩම ජීවීන්ගේ පද්ධති පාඩම ගත්තම මේක ඇවිල්ලා ඕගොල්ලෝ දන්නවා එසේ 5 වෙනි ප්‍රශ්නය. ඒකට එසේ 5 වෙනි ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම මේ පාඩමෙන් පද්ධති වලින් ප්‍රශ්නයක් එනවාමයි. ඊට අමතරව තවත් පාඩමකින් පොඩි කලවම් කිරීමක් වෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණ ප්‍රශ්නෙන් ලකුණු භාගයක්. ඒ කියන්නේ 100න් ලකුණු 5ක් විතර මේ පාඩමෙන් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා සම්පූර්ණ ප්‍රශ්නයකට ලකුණු 20ක් දුන්නට ওই 20 බෙදිලා එක එසේ ප්‍රශ්නයකට හම්බෙන්නේ ලකුණු කීයද 10යි. හැබැයි ABC පාර්ට් වලට කැඩිලා ප්‍රශ්න එනවනේ. ඒකට එතනින් අනිවාර්යෙන් 11 වසරේ 6 වෙනි පාඩමෙන් ඕගොල්ලන්ට ලකුණු 5ක් ගන්න පුළුවන් 10න් 5. හරි. ඊට පස්සේ 11 වසරේ දෙවෙනි පාඩම කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමනේ. ඔයගොල්ලෝ පාස් පේපර් බලලා තියෙනවා නම් දන්නවා. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රැක්ටිකල් ටික තියෙන්නේ. ওই ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රැක්ටිකල් වලින් ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් එනවා. හැම අවුරුද්දෙම දෙවනි ස්ට්‍රක්චර් ප්‍රශ්නේ
දෙවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්නය ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රැක්ටිකල් එකක් සම්බන්ධ කරගෙන එහෙමත් නැත්නම් ප්‍රැක්ටිකල් එකකින් අහලා නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේ තියරි සම්බන්ධ කරගෙන ඒ වගේම ප්‍රැක්ටිකල් එකක් ආවේ නැත්නම් ස්ට්‍රක්චර් ප්‍රශ්නෙට ආවේ නැත්නම් එසේ වල මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නෙත් එක්ක මිශ්‍ර කරනවා. හරි. ඒකට අනිවාර්යෙන්ම මේ පාඩමිනුත් ඕගොල්ලන්ට ලොකු ලකුණක් ගන්න පුළුවන්. හරි. දැන් මේ ටික එසේ සහ ස්ට්‍රක්චර් ටාගට් කරලා කිව්වට බලන්න ඔටෝම MCQ ලකුණු ඕගොල්ලන්ට ගොඩක් එකතු වෙනවා මේකේ. හරි. ඊළඟට 10 වසරේ 14 වෙනි පාඩම. ඒ කියන්නේ ජීවයේ අඛණ්ඩතාවය ඕක ශාක ප්‍රජනනයට අදාළ ඒ දේවල් සහ ඊළඟට මානව ප්‍රජනනයේ තියෙනවානේ මේකත් සමහර අවුරුදු වල එනවා එසේ පස්වෙනි ප්‍රශ්නයත් එක්ක මිශ්‍ර කරලා ආයේ අටවෙනි ප්‍රශ්නේ තියෙනවානේ අටවෙනි ප්‍රශ්නේ ජීව විද්‍යාව කොටස තියෙනවානේ එතනින් එන්න පුළුවන් ආයේ ස්ට්‍රක්චර් වලට සම්බන්ධ කරන්න පුළුවන්. කොහොම වුණත් මේ පාඩමෙන් ප්‍රශ්න අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ට එසේ සහ ස්ට්‍රක්චර් එසේ නැත්නම් ස්ට්‍රක්චර් වලට අදාළව තියෙනවාමයි ලකුණු 5ක් ආසන්නව. එතකොට ඊට අමතරව MCQත් කවර් වෙනවා. ඊළඟට 13 වෙනි පාඩමත් එහෙමයි. මේකත් ස්ට්‍රක්චර් දෙවෙනි ප්‍රශ්නෙට සහ එසේ ප්‍රශ්න වලට කලවම් වෙලා එන්නේ. හරි. එතකොට මේ පාඩම් 5 අනිවාර්යෙන්ම පාඩම් කරන්න ඕගොල්ලන්ට ලකුණු අතේ අරන් යන්න පුළුවන් විභාගෙට. දැන් මම චුට්ටක් කියන්නම් මේ පාඩම් වල දැන් සමහර පාඩම් වල තියෙනවා පොඩ්ඩක් අර විශේෂයෙන් highlight කරලා කියන්න පුළුවන් කොටස් ටිකක්. සමහර පාඩම් වල එහෙම නැහැ. මේ වගේ සමස්තය පාඩම් කරන්න වෙන ඒවා තියෙනවා. දැන් මේ 11 වසරේ 15 වෙනි පාඩම අනිවාර්යෙන් ස්ට්‍රක්චර් එක එනවා කියලා දන්නවනේ. එතකොට ඒකේ සමහර ඒවා අපිට ඒගොල්ලෝ රූප දීලා ඒගොල්ලෝ ප්‍රස්ථාර දීලා ඒ වෙලාවේ මේ දේවල් අවබෝධ කරගෙන උත්තර ගන්න පුළුවන් ඒවා තියෙනවා වගේම පාඩමේ පොතේ තියෙන තියරි වලුත් ප්‍රශ්න අහලා තියෙනවා. හරි. එතකොට මේකෙදි පරිසර දූෂණය සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඇහෙනවාමයි. පරිසර දූෂණයට අදාළව ඇහෙනවාමයි. ඒ නිසා පරිසර දූෂණය කියන කොටස අනිවාර්යෙන් බලා ගන්න ඕනේ මේ පාඩමේ. ඒකෙදි දැන් ගෝලීය උණුසුම ඉහළ යාම, අම්ල වැසි, සුපෝෂණය, බැරලෝහ අන්න ඒ මාතෘකා ටිකටත් ඕගොල්ලෝ වැඩි අවධානය දෙන්න ඕනේ. හරි. දැන් 11 වසරේ 6 වෙනි පාඩම ගත්තම ළමයි ඕගොල්ලෝ පාස් පේපර් එහෙම බලලා කරලා තියෙනවා නම් දන්නවා. මේකේ සමහර අවුරුදු වල පද්ධති කීපයක එකතුවකින් සම්පූර්ණ ප්‍රශ්න ගොඩනගලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් රුධිර සංසරණ පද්ධතිය එනවා මේක එනවා. ඒ විදිහට කියන්න බෑ. අනිවාර්යෙන් එන පාඩමක් ඉතින් සම්පූර්ණයෙන් පාඩම් කරන්න. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රැක්ටිකල් ඔක්කොම අනිවාර්යෙන් බලන්න. හරි. ඒකෙදි අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. හරි. ඊළඟට මේ පාඩම් ටික බලන්න මේ තමයි ජීව විද්‍යාවට අදාළ ටික. ඊළඟට ළමයි රසායන විද්‍යාව පාඩම් 3ක් තියෙනවා. හරි. මේ පාඩම් 3 අනිවාර්යෙන් ඕගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. හරි. එකක් තමයි 10 වසර 3 වෙනි පාඩම. 10 වසරේ 3 වෙනි පාඩම. මේ පාඩමෙත් නිතරම අහලා තියෙන විශේෂ තියරි පොයින්ට් මොනවාද කියලා මම කියන්නම් අනුමාත්‍රකා ටික. ඊළඟට අනිවාර්යෙන් බලන්න ඕනේ 10 වසර 10 වෙනි පාඩම. මේ කියන්නේ අනුමාන නෙමෙයි අනිවාර්යෙන්ම එන ඒවා. හරි. ඊළඟට බලන්න ඕනේ 10 වසර 16 වෙනි පාඩම. හරි. 10 වසරේ 3 වෙනි පාඩම ගත්තම ඕගොල්ලන්ට මතක ඇති මුලින්ම ඕගොල්ලෝ මූලද්‍රව්‍ය වලට අදාළ ආවර්තිත අවගුව ඊළඟට මූලද්‍රව්‍ය වල ලක්ෂණ ගැන එහෙම ඉගෙන ගන්න මේකනේ. එතකොට ඕගොල්ලෝ මේ පාඩමේ අනිවාර්යෙන් ආවර්තිත අවගුවේ මුල් මූලද්‍රව්‍ය 20 පාඩම් කරලා තියාගන්න පරමාණුක ක්‍රමාංකත් එක්ක. එතකොට උත්තර හොයාගන්න ලේසි. අනිවාර්යෙන් පරමාණුක ක්‍රමාංකත් එක්ක පාඩම් කරගන්න. දැන් ඕගොල්ලෝ දන්නවා ඕක කවි වලින් පාඩම් කරන්න යන එක සාර්ථක නෑ. මොකද ඒ වෙලාවේ ඉක්මනට උත්තර ගන්න එක අමාරුයි. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන් ඔය විදිහට 20 පාඩම් කරන් යන්නේ තියෙන පිළිවෙලට. එතකොට ඕගොල්ලන්ට ඇඟිලි නමා ගනිද්දි ඒ කියන එකත් එක්ක මේ මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය මොකක්ද කියලා ලේසියෙන් අඳුන ගන්න පුළුවන්.
එතකොට පරමාණුක ක්‍රමාංකත් එක්ක මුල් මූලද්‍රව්‍ය 20 ආවර්තය වගේ දැනගන්න ඕනේ. ඒකම ඕගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න දැනගන්න ඕනේ. හරි, ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න දැනගන්න ඕනේ. ඊළඟට අනිවාර්යෙන්ම අයනීකරණ ශක්තිය විචලනය වෙන්නේ කොහොමද? විද්‍යුත් ඍණතාවයේ විචලනය වෙන්නේ කොහොමද? ඊළඟට මේ පාඩමේ අර ඔක්සයිඩ් ගැන තියෙනවනේ, ලෝහ ඔක්සයිඩ් වල ගුණ ගැන. උභයගුණී ඔක්සයිඩය මොකක්ද? ඊළඟට භාෂ්මික වෙන්නේ ලෝහ ඔක්සයිඩද අලෝහ ඔක්සයිඩද? ආම්ලික වෙන්නේ ලෝහ ඔක්සයිඩද අලෝහ ඔක්සයිඩද? ඒ පොයින්ට් ටික තියෙන අන්න ඒ ටිකත් බලා ගන්න ඕනේ. ඊළඟට ළමයි රසායනික සූත්‍ර ලියන්නත් දැනගන්න ඕනේනේ. රසායනික සූත්‍ර ලියන තියරිය මේ පාඩමේ අන්තිමට තියෙනවා. හැබැයි රසායනික සූත්‍ර ලියන්න ඕගොල්ලොන්ට දැනගන්න ඕනේ මොකක්ද? සංයුජතාවය දැනගන්න ඕනේ. එතකොට ආවර්තිතාව වගේ සංයුජතාවය ලේසියෙන් හොයාගන්න පුළුවන්. එකින් එකට පාඩම් කරන්න දෙයක් නැහැ නේ. ඔයගොල්ලෝ දන්නානේ. රටාවක් තියෙනවා 1 2 3 4 ඊට පස්සේ ආයේ 3 2 1 8 වෙනි කාණ්ඩේ බිඳුව. හරි. ඒක සංයුජතා ටික දැනගන්න ඕනේ. පළවෙනි කාණ්ඩය තියෙන ඒවා හදන්නේ පළවෙනි කාණ්ඩේ තියෙන ලෝහ හදන්නේ ධන 1ක් අයන, දෙවෙනි කාණ්ඩේ ඉන්න අය හදන්නේ ධන 2ක් අයන. ඕකත් දැනගන්න ඕනේ. ගොඩක් වෙලාවට සූත්‍ර ලියන්න එන්නේ මේ ලෝහයක් එක්ක පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තියෙන ලෝහයක් එක්ක නිසා. හරි. එතකොට රසායනික සූත්‍ර ලියන්න නම් අනිවාර්යෙන් ඒගොල්ලෝගේ සංයුජතා දැනගෙන ඉන්නත් ඕනේ. ආය ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්තට පස්සේ ඒ මූලද්‍රව්‍ය අයිති වෙන ආවර්තය මොකක්ද, කාණ්ඩය මොකක්ද කියලා හොයාගන්න තියරියක් තියෙනවානේ. ඒකත් දැනගන්න ඕනේ. ඒ තියරි පොයින්ට් ටික අනිවාර්යයෙන්ම මේ පාඩමේ ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මේක ස්ට්‍රක්චර් 3 වෙනි ප්‍රශ්නෙට අහනවා කියලා ඕගොල්ලෝ දන්නවා ඇති. පාස් පේපර් මේ වෙද්දි කරපු බලපු කෙනෙක් ඉන්නවා. ඊළඟට 10 වසරේ 10 වෙනි පාඩම. මේ පාඩමේ රසායනික බන්ධන ගැන තියෙන. එතකොට රසායනික බන්ධන ආකාරය සහ සංයුජද, අයනිකද, ද්‍රවීය සහ සංයුජද ඒ ගැන අඳුන ගන්න. ඊළඟට පරමාණුවකට අදාළව ඒ වටා තියෙන ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන එක සහ ඊළඟට අයනීක බන්ධනයක ඒ ඉලෙක්ට්‍රෝන නිරූපණය කරලා ඒගොල්ලොන්ගේ ආරෝපණය ධනද ඍණද කියලා දාන්න ඒ ටික තියෙන්නේ. ඒවා ඊළඟට ලුයිස් ව්‍යුහ කියද්දී තියෙන ලුයිස් තිත් කතර සටහන් ඒ දේවල්. ආයේ දැලිස් තියෙනවනේ. පරමාණුක දැලිස්, කාබන් වල බහුරූපී ආකාර වෙන මිනිරන්, දියමන්ති, ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ් වල දැලිස, ඒ සම්බන්ධ ඒ දේවල් 10 වෙනි පාඩමත් අනිවාර්යයි. 16 වෙනි පාඩම. 16 වෙනි පාඩම ඔයගොල්ලන්ට මතක නම් මේ පාඩමේදී අර ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා, ලෝහ අම්ල සමග දක්වන ප්‍රතික්‍රියා, ජලය සමග ප්‍රතික්‍රියා, ඒ වගේම මේ පාඩමේනේ තියෙන්නේ වායු පිළියෙල කිරීම සහ වායු හඳුනා ගැනීම ගැන. අනිවාර්යයෙන්ම මේ පාඩමේ වායු පිළියෙල කිරීම සහ වායු හඳුනා ගැනීම ගැන දැනගන්න ඕනේ. ඔක්සිජන් වායුව, හයිඩ්‍රජන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වායුව, මේ වායු වර්ග තුනටම තියෙනවානේ. අන්නේ වායු පිළියෙල කිරීම සහ හඳුනා ගැනීම අනිවාර්යයෙන්ම මේ පාඩමේ දැනගන්න ඕනේ. එතකොට මම මේ පාඩම් විදිහට කියපුවා අනිවාර්යෙන් සම්පූර්ණ පාඩම පාඩම් කරන්න. ඊළඟට මම highlight කරලා කියපු මාතෘකා ටිකක් තියෙනවනේ. ඒ ටිකට වැඩි අවධානයක් දෙන්න. මේ තමයි රසායන විද්‍යාවේ ටික. දැන් ළමයි භෞතික විද්‍යාවට අදාළව මේ පාඩම අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට එනවා කියලා අනිවාර්ය පාඩම් ටිකක් කියන්න බෑ. මොකද භෞතික විද්‍යාව ප්‍රශ්න එක එක අවුරුදු වල එක එක පාඩම් වලින් පාඩම් කීපයක් කලවම් කරලා ඒ වගේ තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. හරි, ඒ නිසා භෞතික විද්‍යාව අනිවාර්ය පාඩම් මේවයි කියලා කියන්න බෑ. හැබැයි ටිකක් වැඩි අවධානයක් දෙන්න ඕන. අනුමාන වගේ ටිකක් නම් සලකා බලන්න පුළුවන්. දැන් ළමයි ඕගොල්ලන්ට මම මේ දේවල් කිව්වේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් සහ දැන් මමත් O level වලට A9ක් ගත්තේ විශේෂයෙන්ම දැන් පන්තියේ පළවෙනි ආයේ දේවල් තිබ්බට අමතරව ළමයි කොච්චර ඉගෙනගෙන තිබ්බත්, කොච්චර පාඩම් කරලා තිබ්බත්, කොච්චර දක්ෂ ළමයෙක් වුණත් එක්සෑම් අන්තිම කාලෙදී පොඩ්ඩක් බය වෙනවා. හරි. ඒ වගේම ඒගොල්ලන්ටත් කොච්චර පාඩම් කරලා තිබ්බත් පන්තියේ පළවෙනියට උනත් ඒවා අමතක වෙනවා. හරි. දැන් මම පන්තියේ පළවෙනියා වෙලා හිටියා කියලා හෙට O level නම් ඔන්න මටත් ඔන්න ඔහේ ගිහිල්ලා විභාග ලියලා ලකුණු ගන්න පුළුවන් කියන මට්ටමේ එහෙම තත්ත්වයක් පන්තියේ පළවෙනියටවත් නෑ ළමයි. මොකද ඕනම කෙනෙක්ට පාඩම් කරන දේවල් අමතක වෙන ඒවා ආය ආය මතක් කරගන්න ඕනේ. උතන විශේෂත්වයේ තියෙන්නේ අපිට එක්සෑම් එක හෙටයි කියලා තියෙද්දී 10 වසරේ 11 වසරේ ශ්‍රේණි දෙකක සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරන්න බෑනේ.
ඕගොල්ලෝ නිකමට බලලා තියෙනවා නම් දන්නවා නම් ළමයි ඕගොල්ලන්ට ඔක්කොම 10 11 ශ්‍රේණිවල විද්‍යාව පාඩම් 35ක් තියෙනවා. හරිද? 10 11යි දෙකේම ජීව විද්‍යාව පාඩම් ඔක්කොම 10ක් තියෙනවා. රසායන විද්‍යාව පාඩම් ඔක්කොම 10ක් තියෙනවා. ඊළඟට තියෙනවා භෞතික විද්‍යාව පාඩම් 15ක්. හරි. එතකොට ওই පාඩම් ඔක්කොම පාඩම් කරන්න කාලේ නැහැනේ විභාගෙ හෙටයි කියලා තියෙද්දි. ඒකට විභාගෙ හෙටයි කියලා තියෙද්දි ඕගොල්ලෝ වැඩි අවධානය දෙන්න ඕනේ සහ මුලින්ම පාඩම් කරන්න ඕනේ අනිවාර්යෙන් එන පාඩම් සහ මොනවා හරි පොඩි Tamanට හරි ගුරුවරයෙක් කියපු හරි අනුමානයක් තියෙනවා නම් මුලින් ඒ ටික බලලා වෙලාව තිබ්බොත් ඊළඟට ඉක්මනට ඊටු ටික මතක් කරගෙන යන එක. දැන් ළමයි ඕගොල්ලන්ට මේ දේවල් මම එක්ස්පීරියන්ස් එකෙන් වගේම පාස් පේපර් ටික අධ්‍යයනය කරලා තමයි ඉදිරිපත් කරේ. මම එක්ස්පීරියන්ස් එකෙන් කිව්වේ ඇයි දන්නවද? මේක විද්‍යාවට විතරක් නෙමෙයි අනිත් සබ්ජෙක්ට් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මගේ පෞද්ගලික හේතුවක් නිසා මම 11 වසරේ 3 වෙනි වාර විභාගෙ ලියන්න ගියේ නෑ. එතකොට මම ඒ ටිකේ හිටියේ ගෙදර. ඒ ඉන්න කාලේ හරි දැන් මම 3 වෙනි වාර විභාගෙට ලියන්නේ නැත්තම් මට පොඩ්ඩක් O level paper එකම ටාගට් කරලා පාඩම් කරන්න පුළුවන් නේ කියලා හිතලා මම කරේ වැඩි අවුරුදු ගාණක් නෙමෙයි. එතකොට මම පාවිච්චි කරේ හැම සබ්ජෙක්ට් එකකටම අපිට පාස් පේපර් පොත් ගන්න පුළුවන් කමක් නෑනේ. ඉතින් මං ළඟ අවුරුදු 3ක විතර පාස් පේපර් තිබ්බා. මොකද මගේ අක්කත් මට වඩා අවුරුදු 2යි වැඩිමල්. ඒතකොට එයාගේ තිබ්බ පේපරුත් එක්ක මං ළඟ මං ලියන්න ඉන්න අවුරුද්දට වඩා තව පරණ අවුරුදු 3ක පාස් පේපර් තිබ්බා. මම මේ පාස් පේපර් අවුරුදු 3ක සංසන්දනය කරලා තමයි මගේ එක්සෑම් එකට ලෑස්ති වෙද්දි මං අනිවාර්ය පාඩම් මොනවාද විතර අහලා තියෙන ප්‍රශ්න මොනවාද කියලා ඒ ටික මුලින් highlight කරගෙන ඒ පාඩම් ටික මුලින් පාඩම් කරලා සහ විභාගයට කලින් දවසේ ඒව මුලින් බලලා වැඩි අවධානයක් ඒවට දීලා ඉක්මනට ඊට පස්සේ වෙලාව ඉතුරු වෙන එක අනුව අනිත් පාඩම් ටික මතක් කරගත්තේ. එතකොට අන්න ඒකයි වැදගත්කම විභාගයට කලින් දවසේ සහ විභාගයට මාස කිහිපයක් තියෙද්දී මුළු ඔක්කොම පාඩම් කරන්න කාලේ නැති වෙද්දී ඔයගොල්ලෝ ස්ට්‍රෙස් වෙද්දී වැඩි අවධානය දෙන්න ඕන පාඩම් වෙනුවෙන් ඔයගොල්ලෝගේ කාලේ මුලින් දීලා ඉන්න. ඒක ඔයාලට වාසි වැඩි ලකුණු ප්‍රමාණයක් ඉක්මනට එකතු කරගන්න. දැන් ළමයි මෙතන තියෙනවා අවුරුදු 7ක O level විද්‍යාව පේපර් එකේ ඒ ප්‍රශ්න අහපු theory point මොනවාද? ඒ පාඩම මොකක්ද? 10 වසරේ කීවෙනි පාඩමද නැත්නම් 11 වසරේ කීවෙනි පාඩමද? අන්නේ හැමදේම තියෙනවා මේකෙදි ස්ට්‍රක්චර් පළවෙනි ප්‍රශ්නේ ඊළඟට ස්ට්‍රක්චර් දෙවෙනි එක ඔය විදිහට ස්ට්‍රක්චර් ප්‍රශ්න 4ටයි එසේ ප්‍රශ්න ගත්තම ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට ලකුණු එකතු කරගන්න ලකුණු වැඩි කරගන්න තෝරගන්න පුළුවන් ප්‍රශ්න විදිහට දැන් අපි පේපර් ක්ලාස් එක පටන් ගත්ත කාලේ එක එක තියරි ක්ලාස් වලට ගියපු සහ එක එක මට්ටම් වල හිටපු ළමයිනේ ජොයින් වුණේ. එතකොට ඒ නිසා අපි තෝරගෙන තිබ්බා එසේ ප්‍රශ්න විදිහට කරන්න එසේ 5 වෙනි ප්‍රශ්නේ ඊළඟට එසේ 6 වෙනි ප්‍රශ්නේ සහ එසේ 8 වෙනි ප්‍රශ්නය. ඔයගොල්ලෝ දන්නවා රචනා ප්‍රශ්න එහෙමත් නැත්නම් එසේ ප්‍රශ්න ගත්තම මේ වගේ ඕගොල්ලෝ උත්තර ලියන්න ඕනේ අනිවාර්යෙන් ප්‍රශ්න 3කට විතරයිනේ. එතකොට එසේ ප්‍රශ්නවල නම් මේකේ තියෙන්නේ 5, 6 සහ 8 කියන ප්‍රශ්න වලට අදාළ ප්‍රශ්නය අහලා තියෙන තියරි කොටස මොකක්ද? ශ්‍රේණිය මොකක්ද? පාඩම මොකක්ද කියන එක. හරිද? එතකොට ඕගොල්ලන්ට දැන් මට මේක YouTube එකේදී ඕගොල්ලන්ට කියව ගන්න පුළුවන් මට්ටමට මේකේ ෆොටෝ එකක් ස්ක්‍රීන්ෂොට් එකක් කිසිම දෙයක් දාන්න පුළුවන් පහසුකමක් නැහැනේ. ඉතින් ඒ නිසා මම තීරණය කරා දැන් ඕගොල්ලන්ට මම WhatsApp නම්බර් එක දීලා ඕගොල්ලෝ WhatsApp එකට මැසේජ් දාන්න ගත්තත් අර කීප දෙනෙක් දාද්දී මම බිසි වෙලා තියෙද්දි සහ එහෙම ඕගොල්ලන්ට දාන්න මට කරදරයිනේ අපහසුයිනේ. ඒ නිසා මම තීරණය කරා ඕගොල්ලන්ට WhatsApp එකේ channel එකක් හදලා ඒකට මේ දේවල් ටික දාන්න කියලා. එතකොට මම WhatsApp channel එකේ link එක comment එකක් විදිහට දාලා තියන්නම්. ඕගොල්ලෝ ඒකෙන් join වෙන්න. එතකොට මේකේ මම structure ප්‍රශ්න 4 සහ මේ කියන essay ප්‍රශ්න වලට අදාළව මේ ලියපු කොටස් ටික අවුරුදු 7ක සංසන්දනය ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේකේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් කියව ගන්න පුළුවන් විදිහට පෙනෙයි. මෙන්න මේ විදිහට තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ අවුරුද්දයි ප්‍රශ්න අහලා තියෙන පාඩම් කොටස මොකක්ද කියන එකයි පාඩමත් එක්ක ශ්‍රේණිය මොකක්ද කියන එකයි. දැන් ස්ට්‍රක්චර් පළවෙනි එක නම් හැමදාම ජෛව ගෝලයනේ. එතකොට ඒ නිසා ඒකේ පාඩම මොකක්ද කියන එක
සඳහනක් නැහැ. හැමදාම තියෙන ජෛව ගෝලයනේ ඒක. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. මේක ඕගොල්ලන්ට WhatsApp channel එකට join වෙලා ගන්න පුළුවන්. හරිද? දැන් මම මීට කලින් කියලා තියෙනවා ඕගොල්ලෝ අලුතෙන් බලලා ඉන්නවනම් මම පොඩ්ඩක් කියන්නම් ඕගොල්ලන්ට ස්ට්‍රක්චර් ප්‍රශ්න 4ක් තියෙනවානේ. මේ ස්ට්‍රක්චර් ප්‍රශ්න 4 පළවෙනි ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන් ජෛව ගෝලය පාඩමෙන් එන්නේ. ඊළඟට දෙවෙනි ස්ට්‍රක්චර් එක ජීව විද්‍යාව. මම අර කලින් කියපු පාඩම් ටික තමයි විශේෂ වෙන්නේ. තුන්වෙනි එක රසායන විද්‍යාව. හතරවෙනි එක භෞතික විද්‍යාව. එසේ ප්‍රශ්න ටික ගත්තම මේක ඇවිල්ලා ජීව විද්‍යාව. මම දැන් පාඩම් ටික ඔයගොල්ලන්ට කලින් highlight කරලා තියෙන්නේ. හයවෙනි ප්‍රශ්න ගත්තම රසායන විද්‍යාව. අටවෙනි ප්‍රශ්න ගත්තම ජීව විද්‍යාවෙන් කොටසකුයි භෞතික විද්‍යාවෙන් කොටසකුයි. හරි. දැන් එතකොට සමහර අය මට කමෙන්ට් කරලා අහලා තිබ්බනේ රසායන විද්‍යාව පාඩම් ටික නැතුව එකක් ගන්න පුළුවන්ද? භෞතික විද්‍යාව පාඩම් ටික නැතුව එකක් ගන්න පුළුවන්ද? ඔය වගේ ප්‍රශ්න ටිකක්. ඉතින් ඕගොල්ලන්ටම ඕගොල්ලෝ කරන ප්‍රශ්නේ අනුව ඕගොල්ලෝ සාමාන්‍ය මොන හරි විශේෂයෙන් සූදානම් වෙලා යන ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර අය දැන් ගොඩක් අයට භෞතික විද්‍යාව අමාරුනේ. එතකොට සමහර කෙනෙක් සම්පූර්ණ භෞතික විද්‍යාව තියෙන ප්‍රශ්නයක් කරන්නේ නැතුව ඒක කරන්නෙම නැහැ කියලා ගෙදරින් හිතන් යන අය ඉන්න පුළුවන්. ඒක භෞතික විද්‍යාව අමාරුයි කියලා අතහැරලම දාලා ඉන්න අය ඉන්න පුළුවන්. එතකොට තමන් ඒ කරන ප්‍රශ්නේ අනුව ඕගොල්ලන්ට පුළුවන් ඔයාලගේ ලකුණු කොච්චරක් ඕගොල්ලන්ට හම්බ වෙනවද? ඕගොල්ලෝ මේ පාඩම් බැලුවේ නැත්නම් ඕගොල්ලෝ ලකුණු කීයක් මග යනවද කියන එකත් දැනගන්න. ඕගොල්ලෝ දන්නවනේ ලකුණු 100ෙන්ම ස්ට්‍රක්චර් ප්‍රශ්නයකට ලකුණු 7.5ක් හම්බ වෙනවා. එසේ ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. හරිනේ. එතකොට ළමයි දැන් මම ඕගොල්ලන්ට කිව්වේ අනිවාර්යෙන් එන පාඩම් ටිකනේ. එතකොට ඒ අනිවාර්යෙන් එන පාඩම් ටික හොඳට බලා ගන්න. හරි. ඊට පස්සේ ඉතුරු පාඩම් ටික බලා ගන්න. දැන් විභාගෙට කලින් දවසේ එහෙනම් මුලින්ම බලන්න ඕන පාඩම් ටික මොනවාද? මම මේ කියපු පාඩම් ටික. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම හරියට වැඩ ටික කරගන්න. හැමෝටම සුබ පතනවා. මොනවා හරි ප්‍රශ්න ඊළඟට වීඩියෝ එකකින් ගේන්න ඕන දෙයක් එහෙම තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම හොඳ ප්‍රතිඵලයකට යන්න, හොඳට පාඩම් කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ආයුබෝවන්.